මනුස්සකම දන්නා වෛද්‍යවරුන් වෙනුවට අද ලංකාවේ රෝහල් පද්ධතිය ඇතුළේ ඉන්නේ මුදලට සහ Tamanගේ වරප්‍රසාදවලට පමණක් ලොබ බඳින පිරිසක්ද? ජනතාවගේ බදු මුදලින් නොමිලේ ඉගෙනගෙන උගතුන් වුණු මේ මිනිස්සු අද අහිංසක රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ Tamanගේ පඩිපත වැඩි කරගන්නයි. අද අපි කතා කරන්නේ මනුස්සකම උගසට තියලා කරන මේ නින්දිත වෛද්‍ය වර්ජනය ගැනයි. රටේ සාමාන්‍ය මිනිහෙක් බඩගින්නේ ඉද්දී බෙහෙත් ටික නැතුව රෝගීන් මැරී වැටෙද්දී වෛද්‍යවරුන් සටන් කරන්නේ Tamanගේ දීමනා මදි කියලා. දහඩිය මහන්සියෙන් වැඩ කරන කමරුවාගේ ඉඳන් පාරි හිගා කන මිනිස්සයා දක්වා ගෙවන බදු මුදලින් උගත් ඔබ ඒ ජනතාවටම අද කොකා පෙන්වනවා නේද? වෛද්‍ය වෘත්තිය කියන්නේ ලෝකේ උතුම්ම සේවයක් කියලා අපි අහලා තිබුණා. හැබැයි අද ලංකාවේ ඒක උතුම් සේවයක් නෙවෙයි රෝගීන් ප්‍රාණ අපයට අරගෙන කරන බ්ලැක්මේල් කිරීමක් විතරයි. Tamanගේ සැප විහරණය වෙනුවෙන් රෝහල් සායන වහලා දාලා අසරණ ලෙඩ්ඩු පාරට ඇදලා දාන්න තරම් වෛද්‍යවරුන්ගේ හෘද සාක්ෂිය අද මොට වෙලාද? ඔබ ඉගෙන ගත්තේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. හැබැයි අද ඔබ සේවය කරන්නේ ඒ මිනිස්සුන්ට නෙවෙයි Tamanගේ බැංකු ගිණුමට විතරයි. පෞද්ගලික channel සේවාවලට කිසිම බාධාවක් නැතුව වැඩ කරන ඔබ රජයේ රෝහලට එන අහිංසකයාට පමණක් වැඩ වර්ජනය කරන්නේ ඇයි? මේක සටනක් නෙවෙයි, මේක පිරිහුණු මානසිකත්වයක ප්‍රදර්ශනයක්. දැන්වත් Tamanගේ වෘත්තීය ගරුත්වය රකින්න අහිංසක මිනිස්සුන්ගේ සාපය උරුම කරගන්න එපා. වෛද්‍යවරුන්ගේ මේ හිතක් පපුවක් නැති වැඩවර්ජනය ගැන ඔබේ අදහස මොකක්ද? මේ මිනිස්සුන්ට මේ විදිහට හැසිරෙන්න ඉඩ දිය යුතුද? ඔබේ කෝපය, ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ නින්දිත ක්‍රියාවට එරෙහිව හඬක් නගන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න.